අගෝස්තු මස මේස ලග්න පලාපල සුබ දවසක් ඔබට 2026 අගෝස්තු මාසයේ මේස ලග්න හිමියන්ගේ වසරේ තීරණාත්මක උපාය මාර්ගික හැරයුම් ලක්ෂය සනිටුහන් කරන මාසයක් ලෙස හඳුනාගන්න පුළුවන්. මේ දක්වා මන්දගාමීව පැවති ඔබගේ කටයුතු සඳහා අවශ්‍ය නියම උපාය මාර්ගික ශක්තිය සැපයෙන්නේ අගෝස්තු 2 වන දින ලග්නාධිපති කුජ 3 වැන්නට පැමිණීමත් සමග අභියෝග මැද්දේ වුවත් අවස්ථා කළමනාකරණය කරමින් ජයග්‍රහණය අත්පත් කරගත හැකි මාසයක්. සෙනසුරුගේ බලපෑම නිසා ඔබගේ කටයුතු ප්‍රමාද වුවද එම ප්‍රමාදය ඔබගේ සැලසුම් වල ගුණාත්මක භාවය මගින් දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමි කරගන්න පුළුවන් වේවි. 2026 අගෝස්තු මාසයේ මේස ලග්න හිමියන්ට තම ධෛර්යය හා උපාය මාර්ගික බුද්ධිය එක්තැන් කිරීමෙන් නොසිතූ ජයග්‍රහණ ලබාගත හැකි මාසයක් වේවි. සෙනසුරු ඒරාෂ්ටක බලපෑම මත ඇතිවන ප්‍රමාදයන් හමුවේ නොසැලී රාහු ලබා දෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් මේ මාසයේ ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට හැකි වේවි. අගෝස්තු මාසය තුල සිදුවන ග්‍රහ මාරුවීම් පද්ධතිය මේස ලග්න හිමියන්ට වාසිදායක මෙන්ම සුපරීක්ෂාකාරී විය යුතු අවස්ථාද නිර්මාණය කරાવી. සිකුරු අගෝස්තු පළමු වරදා 5 වැන්නෙන් 6 වැන්නට පැමිණීම නිසා අධිකරණ හා නීතිමය කටයුතු වලින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවි. කුජ අගෝස්තු 2 වෙනිදා 2 වැන්නෙන් 3 වැන්නට වික්‍රමස්ථානයට පැමිණීම නිසා ව්‍යාපාරික අවස්ථා හා ධෛර්යවන්ත තීරණ ගැනීමට ඔබට හැකි වේවි. බුධ අගෝස්තු 5 වනදා වක්‍රයෙන් මිදී 4 වැන්නට පැමිණීම නිසා දේපල හා බුද්ධිමය ආයෝජන සඳහා ඉතාමත් සුබදායක වේවි. අගෝස්තු 12 වනදා සූර්යග්‍රහණයක් කටක රාශිය 4 වැන්නේ සිදුවීම නිසා අගෝස්තු 12 දක්වා ඔබගේ එදිනෙදා කටයුතු කළමනාකරණයේදී දැඩි විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වේවි. රවි අගෝස්තු 17 වෙනිදා 4 වැන්නෙන් 5 වැන්නට පැමිණ ස්වශ්‍රේෂ්ඨ වීමත් සමග නායකත්ව බලය තහවුරු වීම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට ඔබට හැකි වේවි. බුධ ග්‍රහයා අගෝස්තු 22 වෙනිදා 4 වැන්නෙන් 5 වැන්නට පැමිණීමත් සමග ඔබට නව ආදායම් මාර්ග සහ නිර්මාණශීලී ව්‍යාපෘති ආරම්භයට ඉතාම සුබදායක වේවි. විශේෂයෙන් අගෝස්තු 12 වන දින සිදුවන සූර්යග්‍රහණය සහ අගෝස්තු 17 වන දින රවි සිංහ රාශියේ ශ්‍රේෂ්ඨව බලවත් වීම අතර ඇති දින 5ක කාලය ආයතනික නායකත්වයේ හෝ කළමනාකරණයේ නිරත මේස ලග්න හිමියන් මෙම දින 5 තුළ තමන්ට එරෙහි කුමන්ත්‍රණ පිළිබඳව උපරිම සුපරීක්ෂාකාරී විය යුතු වෙනවා. රවි ශ්‍රේෂ්ඨ වීමෙන් පසු අගෝස්තු 17 වනදා සිට නැවත ස්ථාවරත්වයක් ඔබට රැකියා ශ්‍රේෂ්ඨය තුළ උදා වේවි. වෘත්තීය ව්‍යාපාර හා මූල්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳව සලකා බැලීමේදී ලග්නාධිපති කුජ 3 වැන්නට පැමිණීම නිසා ඔබගේ වෘත්තීය දියුණුව සඳහා ප්‍රශස්ත ලෙස ඔබගේ හැකියාවන් යොදා ගැනීමට හැකි වේවි. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ නිලධාරීන්ට ඉහළ කළමනාකාරීත්වයේ සහයෝගය මත උසස් වීම සහ ගෞරවය හිමි වේවි. විශේෂයෙන්ම ගුරු වෘත්තීය සහ පරිපාලන ශ්‍රේෂ්ඨවල නිරත අයට සුවිශේෂී පිළිගැනීමක් ලැබේවි. ඉදිකිරීම් පතල් හා මැණික් කර්මාන්ත භූමිය ආශ්‍රිත ව්‍යාපාර ඇඟලුම් සහ සංචාරක ශ්‍රේෂ්ඨවල නිරත අයට මේ මාසය තුළ ඉහළ ප්‍රගතියක් ඇති වේවි. ඔන්ලයින් ව්‍යාපාර කරන අයට රාහුගේ 11 වැන්නේ ගමන නිසා ගනුදෙනුකරුවන් පිරිස වේගයෙන් වර්ධනය කරගත හැකි වේවි. රාහු 11 වැන්නේ ගමන් කිරීම නිසා බලාපොරොත්තු නොවන හම්බු මූල්‍ය ලාභ ලැබිය හැකි වේවි. විශේෂයෙන් උපන් ග්‍රහ පිහිටීන් බලවත් අයට ශනික ලොතරැයි ජයග්‍රහණ අත්වේවි. නමුත් 12 වැන්නේ සෙනසුරු සිටීම නිසා අත්‍යති මුදල් අනපේක්ෂිත ලෙස වැයවීමට ඇති ඉඩකඩ වැඩි නිසා ලැබෙන මුදල් වහාම නිශ්චල දේපල ඉඩම් හෝ ප්‍රාක්තන ආයෝජන ලෙස පරිවර්තනය කිරීම මගින් සෙනසුරුගේ වියදම් පීඩනයෙන් ආරක්ෂා වීමට ඔබට හැකි වේවි. අධ්‍යාපනය, දේපල සහ පවුල් ජීවිතය පිළිබඳව කතා කිරීමේදී 4 වැන්නේ ගුරු ග්‍රහයා ඔක්තෝබර් 31 දක්වා ගමන් කිරීම මේස ලග්න හිමියන්ට ඉතාම සුබයි. දේපල ආයෝජනයේදී විශේෂයෙන්ම නිවාස ඉඩම් සහ වාහන මිලදී ගැනීමට හෝ පවතින දේපලවලට වටිනාකම වැඩි කර අලුත් වැඩියාවන් සඳහා ඔක්තෝබර් 31 දක්වා වූ කාලය උපරිමයෙන්ම භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේවි. අධ්‍යාපනය ලබන මේස ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී 5 වැන්නේ රවි සහ බුධ එක්ව නිර්මාණය කරන බුධ ආදිත්‍ය යෝගය නිසා තරග විභාග සහ උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨවල නිරත දරුවන්ට විශිෂ්ට ජයග්‍රහණ හිමි වේවි. මෙය බුද්ධිමය හැකියාවන් සහ දැනුම වර්ධනය කර ගැනීමට ඉතාම සුබ කාලයක් වේවි. පවුල සහ මව පිළිබඳව සලකා බැලීමේදී මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඇය ඔබෙන් දුරස්ව
සිටින්නේ නම් නිරතුරුව ඇයගේ සැපදුක් විමසීමත් මවගේ පාර්ශ්වයේ ඥාතීන් සමග සුහදව සිටීමත් ඉතාමත් සුදුසු වේවි. සබතා සෞඛ්‍ය සහ අවදානම් පිළිබඳ සලකා බැලීමේදී සිකුරු 6 වැන්නේ නීච වීම සහ කේතු 5 වැන්නේ ගමන් කිරීම පුද්ගලික සබඳතා සම්බන්ධයෙන් අභියෝග මතු කළ හැකි වුවද එය නීතිමය වශයෙන් ඔබට වාසිදායක වේවි. ආදර සබඳතා ගැන සලකා බැලීමේදී වැරදි අවබෝධයන් සහ දුරස්වීම් ඇතිවෙන්න පුළුවන්. එම නිසා චිත්තවේගී තීරණ ගැනීමෙන් වැළකී සබඳතා ශක්තිමත් කර ගැනීම ඉතාම වැදගත් වේවි. නීතිමය කටයුතු ගැන සලකා බැලීමේදී අධිකරණ ක්‍රියාවලීන් තුළ සිකුරු 6 වැන්නේ ගමන් කරන බැවින් දීර්ඝ කාලයක් පැවති නඩු හබවලින් ඔබට ජයග්‍රහණය ලැබීමට මෙය සුබ කාලයක් වේවි. සෞඛ්‍ය සම්බන්ධයෙන් සලකා බැලීමේදී දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග ඇතිවීමට හා ඒවා වර්ධනය වීමට හැකි බැවින් ආහාර පාලනයකින් යුතුව ගැනීම මගින් දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග අවදානම් ඇතිවීම අවම කර ගැනීමට ඔබට හැකි වේවි. මූල්‍ය තීරණ ගැනීමේදී ණයබර වැඩිවීමට වැඩි ඉඩකඩක් පවතින බැවින් අනවශ්‍ය පුද්ගලික ණය ගැනීම් වලින් වැළකී සිටීම ඔබට ඉතාම හිතකර වේවි. සෙනසුරු ඒරාෂ්ටකය සහ ඒ සඳහා ගත හැකි ප්‍රතිකර්ම සලකා බැලීමේදී 12 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය වසර 7හමාරක සෙනසුරු ලග්න ඒරාෂ්ටකයක ආරම්භක අවධිය නිසා ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් වනවා. ඒ වගේම ඔබගේ පුද්ගලික කටයුතු හා රැකියා කටයුතු වල ප්‍රමාදයන් සහ ආතුපසුවීම් ඇතිවෙන්න හැකියාව පවතින නිසා එවැනි ප්‍රමාදයන් ඇතිවීම වළක්වා ගැනීමට නිසි සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කිරීමට ඔබට සිදු වේවි. නින්දා අපහාස හෝ ප්‍රමාද වීම හමුවේ මානසිකව වැටීම් ඇතිවිය හැකි බැවින් මේෂ ලග්න හිමියන් මානසික සහ ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. සෙනසුරු අපල සමනය සඳහා විෂ්ණු දෙවියන් උදෙසා වතාවත් කිරීම ඉතාම සුබයි. සතියකට වරක් හෝ බෝධියක් හෝ චෛත්‍යයක් අසල අවම වශයෙන් පැයක කාලයක් ආගමික වතාවල යෙදීම මගින් මානස එකඟ කර ගැනීමෙන් ඔබ තුළ තිබෙන ආවේගශීලී බව පාලනය කර ගැනීමට හැකි වේවි. තීරණ ගැනීමේදී හදිසි තීරණ ගැනීම වෙනුවට දත්ත මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාමාර්ගවලට මුල් තැන දෙන්න. ඔබට සම්මා සම්බුදු සරණයි.